හයි කොහොමද? එන්නද මාත් එක්ක කම්මැලි රෙසිපි එකක් try කරමු. අද මාත් එක්ක හදමු chocolate lovers ලා පිස්සු වටන කෑමක්. ඉතින් මේකට ඕන main ingredient එක තමයි Nutella. මේ විදිහට Nutella වලින් ඔයාලා දාගන්න මිනිස් හැඳි 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. මම හදන්නේ cupcake 12ක් දාන්න පුළුවන් cake tray එකේ measurement එකට. ඔයාලා ළඟ ඊට වඩා වෙනසක් නැති measurement එහෙම කරගන්න. ඊට පස්සේ අපි all purpose flour ගන්න ඕන. gram 20ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්න. මම ඒක නිසා මේස හැඳි වලින් 8ක් 9ක් වගේ ප්‍රමාණයක් දානවා. මෙන්න මේ විදිහට පෙනීරකින් දානවා නම් ගොඩක් හොඳයි. මටත් ඒක හොඳට අමතකුණා. පස්සේ හැබැයි මම මේක පෙනීරට දැම්මා. මේ රෙසිපි එකට ලොකු ingredients ප්‍රමාණයක් ඕනේ නැහැ වගේම ලොකු වෙලාවක් යන්නේත් නැහැ. හරිම පොන්චි වෙලාවකින් හදාගන්න පුළුවන්. ඔයා මේ විදිහට all purpose flour ඔක්කොම ටික දාගත්තට පස්සේ මෙහෙන්නම් කියන්නේ ලියවිතෝ කියලා. එහෙම නැත්නම් yeast එකක්, baking soda ටිකක්, baking powder ටිකක් ඔය විදිහට දාගන්න. මම ඇත්තටම තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් දැම්මා. ඒක දාලා ඒ ඔක්කොම ටික එකට හොඳට mix වෙන විදිහට ඔයාගේ අර chocolate මිශ්‍රණයට හලා ගන්න ඕන. ඊට පස්සේ මේ පෙන්නන විදිහට මැනලා කිරි මිලිලිටර් 50ක් දාගන්න. ඊට පස්සෙත් අපිට කිරි ඕන වෙනවා. හැබැයි දැනට මේ ටික දාගෙන ස්පැචුලා එකකින් හරි හැන්ඩෙන් හරි හොඳට මික්ස් කරගන්න. ඔයාට මේ විදිහට බැයි නම් බීටර් එක මේ වෙලාවට පාවිච්චි කරත් කමක් නැහැ. හැබැයි මම කියන්නේ ඔයාගේ අතට දැනෙන විදිහට මේ මික්ස්චර් එක හදාගන්න ඕන නිසා පුළුවන් තරම් අතින් මේක හැන්ඩෙන් කරන්න බලන්න. ඊට පස්සේ තවත් කිරි මිලිලිටර් 40ක් තියාගෙන චුට්ට දාලා ඔයාගේ මික්ස්චර් එක හරි පදමට එනකම් හොඳට හැඳි ගා ගන්න. මම මේ විදිහට කිරි දැම්ම දෙපාරක්. එතකොට තමයි මට තේරුනේ හරි කප් කේක් පදම මේකේ දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එයා බබල්ස් නැති වෙන්න හොඳට ඔයා පොඩ්ඩක් මික්ස් කරගන්න විනාඩි 2-3ක් යනකම්. මේ වෙලාවේ ඔයා මතක් කරලා මේ කේක් එක බේක් කරන්න යන oven එක සෙල්සියස් අංශක 175ට 180ත් වගේ අතර උෂ්ණත්වයක ප්‍රී හීට් වෙන්න තියන්න ඕන. දැන් මම මේක ප්‍රී හීට් වෙනකන් මේක හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මෙන්න තියෙනවා මගේ කප් කේක් ට්‍රේ එක. මම ඒකට කොළ ටික දාගන්නවා කප් කේක් මගේ. ඔයාලා කැමති ඩිසයින් එකක කප් කේක් කොළයක් ගන්න. ඊට පස්සේ මේ හැන්ද භාවිතා කරලම මම එකින් එක පරස්සමට දාගන්නවා. මේ වෙලාවේදී පුළුවන් තරම් වටේ වදින්නේ නැති වෙන්න කරගන්න බලන්න. ඕන්න මම දාලා තියෙන විදිහට ඕක තමයි මට ගියව බේකින් ටයිම් එක. ටටා මෙන්න තියෙනවා අපේ ඊසි නුටෙල්ලා කප් කේක් එක. වීඩියෝ එක ඉවර වෙන කලින් මෙන්න මේ රිවිව් එකත් අහලම ඉන්නකෝ. අද තියෙන ඩ්‍රින්ක් එකත් මේ කාලේට හරියටම ගැලපෙනවා. අයිස් පැටයි දී චොකලේට් එකතු කරලා හිමි නොවන පව දැනුණත් වෙන්වීමක් නොමැති